Hello everyone, welcome to my YouTube channel Grow with Leah. අද ලියාවත් අරගෙන අපි පිටත් වෙන හදන්නේ Rockingham Council එකෙන් සංවිධානය කරන Customized Sculpture on the Beach කියන එක්සිබිෂන් එක බලන්න. ඉතින් පේනව නේද මිලියට තියෙන උනන්දු එළියට යන්න. ප්‍රදර්ශනයක් කිව්වට මම දැනගෙන හිටියේ නෑ ප්‍රධාන වශයෙන් මොනව සම්බන්ධයෙන්ද මේක තියෙන්නේ කියලා. ඉතින් මම යන ගමන් මේක චුට්ටක් බැලුවා. ඔස්ට්‍රේලියාවේ පර්ත් සිටි වල තියෙන ප්‍රධාන නගරයක් තමයි මේ රොකින්හැම් කියන්නේ. ඉතින් City of Rockingham Council මගෙන් වසරකට වරක් පවත්වනු ලබන මේ ප්‍රදර්ශනයේ තියෙන විශේෂත්වය තමයි මේ සියලුම නිර්මාණ කරලා තියෙන්නේ ඉවතලන අපද්‍රව්‍ය වලින්. මේ ප්‍රදර්ශනයේ මූලික වශයෙන් පාසල් සහ වෘත්ත යන තරඟාංශ දෙකෙන් පැවැත්වෙනවා. ඒ වගේම මේ හැම නිර්මාණයකටම වෝට් කරලා ජනප්‍රියම නිර්මාණය තෝරන්න පුළුවන්. අපි මුලින්ම ගියේ පාසල් අංශයේ නිර්මාණ බලන්න. මේ ඔබ දකින්නේ මුදල් මෝඩි පමණක් යොදා ගනිමින් කරන ලද නිර්මාණයක්. මේ තියෙන්නේ එක ප්‍රාථමික පාසලක සිසුන් විසින් කරන ලද අපූර්ව නිර්මාණයක්. රොකින්හැම් වල තියෙන ප්‍රධාන සංචාරක ආකර්ෂණය දිනාගත තැනක් තමයි පෙන්ගුයින් අයිලන්ඩ් කියන්නේ. මේ පෙන්ගුයින් දූපත වටා පිහිටි සාගර කලාපයේ සිටින මත්ස්‍ය ප්‍රජාවට මේ පොලිතින් අපද්‍රව්‍ය මගින් සිදුවී ඇති හානිය තමයි මෙමගින් පෙන්눔 කරන්නේ. මේ හේතුවෙන් මේ දූපතේ තවත් ඉතිරිව ඉන්නේ ගණන් කළ හැකි තරම් පෙන්ගුයින් සංඛ්‍යාවක් පමණයි කියලා තමයි මෙමගින් නිරූපණය වෙන්නේ. මේ තියෙන තවත් එවැනිම අදහසක් ගෙනත් දෙන නිර්මාණයක්. පෘථිවි සාගර පත්ලට පොලිතින් අපද්‍රව්‍ය මගින් සිදුවී ඇති හානිය පෙන්වන නිර්මාණයක්. බලන්න මේ කොරොල්ලා හිරවෙලා ඉන්නේ කොහෙද කියලා. ඊට පස්සේ අපි ගියේ විවෘතාංශය විසින් කරන ලද නිර්මාණ බලන්න. ඇලුමිනියම් සහ ඇක්‍රිලික් යොදාගෙන සිදු කරලා තියෙන මේ නිර්මාණය Chains of Change කියලා තමයි නම් කරලා තිබුණේ. දැකලා තියෙනවද වීදුරු ගෙවල් වලින් හදපු ගම්මානයක්? විවෘත අංශයෙන් කරලා තිබුණ මේ හැම නිර්මාණයකටම මිලක් නියම කරලා තිබුණා. ඉතින් මේ නිර්මාණය $22,000ක් කිව්වොත් ඔබ විශ්වාස කරනවද?
මේ කොරල් පරය නිර්මාණය කරලා තියෙන්නේ මැටි සහ කඩදාසි පල්ප් වලින්. රීසයිකල් කරන ලද ලෝහ රාමුවක් මත බියර් බෝතල් 5000ක මූඩි යොදා ගනිමින් රේසින් සමග මේ කරලා තියෙන නිර්මාණයේ නම තමයි බිග් ෆොග්. මේ නිර්මාණයේ හිමිකරු කිව්වේ එයාගේ ආදරණීය සුරතලා එයාගේ අම්මා වැටිලා තුවාල වුණ වෙලාවේ ඉගෙන දැනුම් දීලා ඊට පස්සේ අම්මව ආදරෙන් බලාගත්ත විදිහ මතක් වෙන තමයි මේ නිර්මාණය කරේ කියලා. ඉතින් එයාත් ඇවිත් හිටියා මේ ප්‍රදර්ශනය බලන්න. රොකින්හැම් නගර සභාවෙන් හැම වසරකම මේ වගේ ප්‍රදර්ශනයක් කරන්න ප්‍රධාන හේතු කිහිපයක් තියෙනවා. ප්‍රධාන වශයෙන්ම ඔවුන් අරමුණු කරන්නේ මේ වෙරළමට සහ පරිසරය රැකගැනීමේ වැදගත්කම ජනතාවට මතක් කිරීමක්. ඒ වගේම මේ හරහා නිර්මාණ ශීලීත්වය වැඩි දියුණු වෙනවා විතරක් නෙමෙයි. පුංචි කාලේ ඉඳන්ම කුඩා දරුවන්ට අපද්‍රව්‍ය කළමනාකරණය කර ගනිමින් පරිසර හිතකාමී ජීවිතයක් ගොඩනගා ගන්නේ කොහොමද කියලා මේ හරහා කියලා දෙනවා. මේ හැම නිර්මාණයක්ම 100%ක්ම ඉවත් කරන අපද්‍රව්‍ය වලින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් වසර අවසානයේදී පාසල පවුලේ ප්‍රජාව එකට එකතු කරගෙන වාර්ෂිකව උත්සවයක් පවත්වලා සම්මාන මුදල් ත්‍යාග සහතිකපත් ලබා දෙන්නත් අමතක කරන්නේ නැහැ. මේ නිර්මාණය සංකේතවත් කරන්නේ ඔස්ට්‍රේලියන් කෝස්ටල් ලයිෆ් එකේ අයිකොනික් සිම්බල් දෙක බීච් හට් එකයි සර්ෆ් බෝඩ් එකයි. කස්ටවේ 2025 People Award එක $10,000ක සම්මානය හිමි වුණේ මෙන්න මේ නිර්මාණයට. ඉතින් අපද්‍රව්‍ය වලින් මේ වගේ සියුම් නිර්මාණයක් කරන්න පුළුවන් කියලා හිතන්නත් අමාරුයි නේද? ඉතින් මේ හැමදේම බලලා ලියා එක්ක සුන්දර මොහොතක් ගත කරන්නත් අපි අමතක කරේ නැහැ. ඉතින් මේ වගේ විශේෂ දේවල් අරගෙන ආයෙත් දවසක හමු ගිහින්